හොඳට බලන්න මගේ කකුලට රුසියාවේදී වෙච්ච දේ. හොඳට තිබ්බ කකුල. මේ තියෙන්නේ ලෝකේ ජනප්‍රිය ඇන ලෑල්ල. මේක සාමාන්‍යයෙන් මිනිස්සු හිට ගන්නවා. මම දන්නේ මේක ලංකාවේ ප්‍රසිද්ධද නැද්ද කියන්න. අද මම මේකේ ප්‍රැක්ටිස් කරලා ඉවරලා මේක විස්තරය මම කියන්නම්. Сначала приложи свои ножки. Я, если что, рядом с тобой. Да? Оп. Перед... Ты себя просто переламываешь. Ты становишься лучше. Да, ну как сказать. Так закаляется воля. терпение, да? Так закаляется характер. Ну, ඒක වෙන්න මෙන්න මෙහෙම. හොඳට බලන්න. මේ තියෙන්නේ පොඩි ඇන තියෙන, ගොඩක් ඇන තියෙන ඇන ලෑල්ල. අපි ඇන ලෑල්ල කියලා කියමු. මේකේ නම මම දන්නේ නැහැ මොකක්ද කියන්නේ. ඊට පස්සේ මේකේ ඇවිල්ලා දිග ඇන තියෙන ඇන පොඩ්ඩයි මේකේ. ඒ කියන්නේ මේකේ ඇන පොඩ්ඩයි තියෙන්නේ එක ප්‍රමාණයකට. මේකේ ඇන ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේකේ වේදනාව වැඩි, මේකේ වේදනාව අඩුයි. මේක පුහුණු කරන්නේ ජීවිතේ සමහරක් වෙලාවට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන ඉවසීම හදාගන්න. කෙනෙක්ට කියන්න පුළුවන් අයියෝක සරල දෙයක්නේ භෞතික විද්‍යාව අනුව ගත්තම ඔයාගේ බර හරියට සමාන්තරව බෙදලා ගියන් පස්සේ එන පීඩනයත් එක්ක අඩු පීඩනයන් නිසා දැනෙන වේදනාව අඩුයි කියලා. එහෙම තමයි මාත් හිටන් හිටියේ අවුරුදු 3කට විතර කලින්. ඒකට හේතුව තමයි ඒකේ උඩ නැගලා හිටියාම පැය භාගයක් විතර මට ඉන්න පුළුවන්කම තිබුණා. අනිත් අය විනාඩි 5ක් 10ක් ඉන්නකොට. අද එහෙම නෙවෙයි විනාඩි 2ක් විතර යනකොට මට බෑ මං බහිනවා. ඕක කරන් සාමාන්‍යයෙන් අනිවාර්යෙන් ළඟ කෙනෙක් ඉන්න ඕනේ. අත් දෙකෙන් එහෙම අල්ලන් ඉන්න ඕනේ. ඔයාලා වීඩියෝස් දැකලා තියෙනවා පිට රටවල මිනිස්සු කරනවා දැකලා ඇති. මං හිතන්නේ ලංකාවේ අපිට ඔය වගේ දේවල් ඕනී කියලා. ඒකට හේතුව තමයි මං ඇහුවා ඒ රුස්සකින් ඔක මොකටද ඔයාලා පාවිච්චි කරන්නේ? මං බොහෝ දේවල් විතර අහනවා. මට ඒක තේරුම් ගන්න පුළුවන් මොකටද ඔයාලා පාවිච්චි කරන්නේ කියලා. මෝඩියෝ නෙවෙයිනේ. යම් කිසි දෙයකට කියලා. මං විශේෂයෙන් අහනවා මොකටද හරියට. එතකොට එයාලා හරිම විස්තරය කියනවනේ. එතකොට එයාලා කියනවා ජීවිතයේ තියෙන සමහරක් අවස්ථාවලට අදාළ වෙන විදිහ තමන්ගේ ඉවසීම පුහුණු කරන්න වේදනාවන් වලට පුරුදු වෙන්න කියලා. ඉතින් මං හිතන්නේ අපේ ලංකාවේ මිනිසුන්ට ඕක වුණී කියලා. ඒකට හේතුව තමයි ලංකාවේ මිනිස්සු ඉන්නේ වේදනාවේ. බස් එකේ ගමනක් යන්න ගියත් උදේ පාන්දරට කොච්චර එක තැන කොච්චර බස් එක නවත්තගෙන ඉන්නවද? කොච්චර රස්නෙකද අපි ජීවත් වෙන්නේ? කොච්චර උල් කටු උඩින් ආපු ගමන්ද අපේ ජීවිත අතර තියෙන්නේ කියලා මට වෙලාවකට හිතෙනවා. ඉතින් ඔයාලට හිතන දේ ඔයා ලියාගෙන යන්න. ඔන්න ඔහොම තමයි ඔයාලට විහිළුවක් වගේ වෙන්න පුළුවන් සමහරක් දේවල්. ඒ වුණාට පිට රටවල මිනිසුන්ට ඒවා හරි හාස්කම්, ඒවා හරි අద్භූත දේවල්, හරියට ගොඩක් වටිනා කියන දේවල් ජීවිතයට ගෙනහැල්ලා දෙන වස්තුන් තමයි ඔය වගේ දේවල්. ඕකට කියන්නම් මං කලින් කිව්වා වගේ මට හරියට මතක නෑ සිංහල වලින්. සමහරු දාලා තිබ්බා වැරදිලා කොස් ගෙඩියක් උඩ. අඩිය තියලා එක්ක දූරියන් කට්ටක් උඩ. මට ආසිතුන මාරිසිර ඔයාලා කමෙන්ට් කියන්න. ඒකට හේතුව තමයි ගොඩක් විහිළු ආශ්‍රිත කමෙන්ට් තමයි දාලා තිබ්බේ. නේ එහෙම ඉඳලා ඉట్లా විහිළු කරන්න ඕනේ. මොකෝ නැත්තේ. ඇත්තට මිනිහෙට හිතා ගන්න බෑ. එහෙම ෆොටෝ එකක් දැම්මා මොකක් වෙලාද එක්ක දියකාව අයියෝ කාලාද? මට ඕන්නේ ඔයාලා හිතන දේ මොකක්ද කියලා දැනගන්න. ඉතින් ඔන්න ඕක තමයි විස්තරේ. රුසියන් භාෂාවෙන් මොනවා හරි ලියන්න කියලා තිබ්බා කාට හරි කියවන්න පුළුවන්. බෑනේ.